ඔයාගේ දවසේ ආදායම වැඩි කරගන්න ඔයා කැමතිද? 3 wheel එකක් පදින 3 wheel එකක් හය කරන ඔයා ඒකට අනිවාර්යයෙන්ම කැමතියි කියලා ටුක් ටුක් ටියුබ් SL අපි දන්නවා. අපි අරගෙන එන මේ පොඩි ටිප්ස් ටික ඔයත් කරලා බලන්න. try කරන්න වෙනසක් තියෙයි. ඔයාගේ අදහස පල්ලෙහා කමෙන්ට් කරගෙනත් යන්න. ටික දවසක් යද්දී ඔයාගේ ආදායමේ අනිවාර්යයෙන්ම වෙනසක් වෙයි. අපි වීඩියෝ එකට යමු. ඊට කලින් මතක් කරනවා ටුක් ටුක් ටියුබ් SL අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මෙන්න මේ bell icon එකත් click කරලාම තියාගන්න. එතකොට අපි මේ වගේ දාන වීඩියෝස් ඉක්මනට ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යම් වීඩියෝ එකට. අපේ පළවෙනි ටිප් එක තමයි ඔයා සුහදශීලී ත්‍රිරෝදරත මහත්මියෙක් වෙන්න ඕනේ. සුහදශීලී කියන්නේ හොඳින් කතා බහ කරලා කස්ටමර් එක්ක hina වෙලා ඒ වගේම ඊටාම යාළුකමින් තමන්ගේ වැඩේ කරන කෙනෙක් වෙන්න ඕනේ. පරුස වචන කියනවා නම් ඒ වගේම සැරවැර වෙනවා නම් ඒ වගේ අයත් එක්ක හයස් යන්න ගොඩක් අය කැමති නැහැ. ඔයා සුහදශීලීව හොඳට ආමන්ත්‍රණය කරලා ඔයාගේ හයර් එක යනවා නම් ඒ වගේ අයත් එක්ක තමයි වැඩිපුරම ගමන් යන්න ඕන කෙනෙක් කැමති. ටුක් ටුක් ටියුබ් SL අරගෙන එන දෙවෙනි ටිප් එක වෙන්නේ ඔයාගේ ඉවසිලිවන්තකම. ඔයා ඉවසිලිවන්ත රියදුරෙක් වෙන්න ඕනේ. මොකද්ද මේ ඉවසිලිවන්තකම කියන්නේ? ඉවසිලිවන්තකම කියන්නේ ඔයා හයර් එකදී හරි හයර් එකක් ගියාට පස්සේ හරි ගමන ඉක්මන් කරනවා නම් ඔයා නොසන්සුන්ව පාරේ යනවා නම් අන්න ඒ වගේ අයත් එක්ක හයස් යන්න ගොඩක් අය කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි. ඔයාව හයර් එකට ගෙන්නලා තියෙද්දි එතන යන වෙලාව අනුව ඔයා කෝල් කරලා එන්නේ නැද්ද? කීයටද යන්නේ? අන්න ඒ වගේ අහනවා නම් එහෙම නැත්නම් හයර් එක ගියාට පස්සේ ඉක්මනට එන්න ඕනේ. ආපහු යන්න ඕනේ වෙන හයස් තියෙනවා. ඒ වගේ කලබල කරනවා නම් අන්න ඒ වගේ අයත් එක්ක හයස් යන්න ගොඩක් අය කැමති නැහැ. අන්න ඒ හින්දා තමයි අපි කියන්නේ ඔයා ඉවසිලිවන්ත රියදුරෙක් වෙන්නත් ඕනි කියලා. අපි කතා කරන තුන්වෙනි ටිප් එක වෙන්නේ ඔයා සාධාරණ රියදුරෙක් වෙන්න ඕනේ. සාධාරණ රියදුරෙක් කියන්නේ ඔයා මුදල් ගැන කාරණාවේදී ඊටාම සාධාරණත්වයෙන් කටයුතු කරන්න ඕනේ. හයර් එකක් ගියාම අධික මුදලක් අය කරනවා නම් එහෙම නැත්නම් හයර් එකක් යන්න කලින් අධික මුදලක් අය කරන බව කියනවා නම් එහෙම නැත්නම් යන හයර් එකේ පොඩ්ඩක් කිලෝමීටරයක් එකමාරක් වැඩි වුණාම ඒකට ලොකු ගාණක් ඉල්ලනවා නම් අන්න ඒ වගේ අයත් එක්කත් හයස් යන්න ගොඩක් අය කැමති නැහැ. ඉතින් සාධාරණ මුදලකට ඔයාට 3 wheel එක පදින්න පුළුවන් නම් හයස් යන්න පුළුවන් නම් ඔයාගේ හයස් වැඩි වෙන එක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ටුක් ටුක් ටියුබ් SL කතා කරන හතරවෙනි කාරණාව වෙන්නේ විශ්වාසවන්තභාවය. විශ්වාසවන්තභාවය කිව්වහම ඔයාගේ අතේ මුදලක් හරි වටිනා භාණ්ඩයක් හරි යවන්න පුළුවන් මට්ටමේ කෙනෙක් නම් එහෙම නැත්නම් ගෙදර ඉන්න ගෑනු දරුවෙක් පොඩි දරුවෙක් ඒ වගේම වයසක කෙනෙක් ඕන කෙනෙක්ව විශ්වාසවන්තව ගමනක් යවන්න පුළුවන් නම් ඔයා විශ්වාසය තහවුරු කරපු කෙනෙක්. ඉතින් මේ විශ්වාසය ගොඩනගා ගන්න එක ටිකක් අමාරුයි. හැබැයි විශ්වාසය ගොඩනගා ගත්තොත් අන්න එතනදිත් ඔයාට හයස් නම් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මොකද 100ක් හිටියත් ඔයාගේ 3 wheel park එකේ විශ්වාසවන්ත දායම කෙනා ඔයා නම් ඔයාට අනිවාර්යෙන් හයස් වෙනවා. මොකක් හරි භාණ්ඩයක් එහෙට මෙහෙට යවා ගන්න, සල්ලි ටිකක් යවා ගන්න, එහෙම නැත්නම් ගෙදර ඉන්න ගෑනු දරුවෙක් ක්ලාස් එකකට යවා ගන්න, මේ වගේ දෙයකදී විශ්වාසය තමයි ගොඩක්ම වැදගත්. ඔයාට විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් නම් අන්න එතනදී ඔයාගේ හයස් වැඩි වෙන එක අනිවාර්යයෙන්ම වෙන කාරණාවක්. බොරු නම් try කරලා බලන්න. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන අන්තිම ටිප් එක සංවරකම සහ පිළිවෙල. මොකද්ද මේ සංවරකම සහ පිළිවෙල කියන්නේ? සංවරකම සහ පිළිවෙල කියලා කියන්නේ ඔයාගේ ඇඳුම පැළඳුමේ ඉඳන් ඔයාගේ හැසිරීම, කතා බහ, ඒ වගේම 3 wheel එක පාරේ එළවන හැටි, නීතිගරුක භාවය, එතකොට පාරේදී හැසිරෙන විදිය, අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්නේ නැති ගතිය. ඉතින් ඔයාට ඒ විදිහට සංවරව, නීතිගරුකව, විනයක් ඇතුව පිළිවෙලකට ඉන්න පුළුවන් නම් ඔයාගේ හයස් වැඩි වෙනවා. බොරු නම් කරලා බලන්න. වෙන 100ක් අතරේ වුණත් ඔයාව කැපී පේනවා. ඔයාට හයස් වැඩි වෙනවා. ඔයාත් එක්ක යන්න කට්ටිය බය වෙන්නේ නැහැ. ඉතින් ටුක් ටුක් ටියුබ් SL අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආපු මේ පොඩි ටිප්ස් ටික කරලා බලන්න. ඔයාගේ හයස් වලත් ඔයාගේ ආදායමෙත් වෙනසක් අනිවාර්යයෙන්ම ඇති වෙයි. ඔයාගේ අදහස වගේම මේක කරලා බැලුවොත් ඔයාගේ අත්දැකීමත් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒක අපේ ඉදිරි වීඩියෝ වලටත් ගොඩාක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.
ත්‍රීවිල් සම්බන්ධ මේ වගේ තවත් වැදගත් ඒ වගේම උනන්දුවෙන් ඒ ගැන දැනගන්න කැමති අයට ඉගෙන ගන්න යමක් තියෙන වීඩියෝ එකකුත් අරගෙන අපි ආයෙත් ඔයාලා හමු වෙන්න එනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම ජයම වේවා.